ඒක දේ තමයි මම මේකේ මම ඇවිල්ලා ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය Facebook එකේ කාලය කාපු මිනිස්සෙක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මම FB එකෙන් හරි හැබැයි ජීවිතේ හරි දන්නවනම් ඔයාලට තේරෙනවා ඇති මම ඔය තියෙන හැම මගුලක්ම Facebook එකේ දාගෙන එක එකත් එක බැනගෙන රණ්ඩු වෙවි. ඉතින් අර මගේ කාලේ වැඩි හරියක් ගෙවෙන්නේ Facebook එකත් එක්ක මම දන්නේ නැහැ. ඉතින් මම ඒ වගේ කට්ටියක් තමයි ඔය ටාගට් කරන්නේ. ඒ කියන්නේ මට ඕනේ මම කොහොමත් වෙලාව නාස්ති කරන Facebook එකට. එතකොට මට ඒකෙන් පොඩි හරි ගේන් එකක් තියන්න බෑ. ඒකයි මම ඔය ගැන හෙව්වේ. ඒ හොයනකොට හම්බෙච්ච දේවල් ටික තමයි මම කියන්නේ. එතකොට මේ හැමදේම 100%ක් මම දන්නවා කියන එක නෙවෙයි. මං කරේ කොහොමද කියන එක මං කියන්නම්. සහ එතකොට මේක මම වැදගත් වෙන්නේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා. කියන්නේ මම 100 දෙනෙක්ව තෝරගන්නවානේ. ඒ 100 දෙනත් එක්ක මම දිගටම එන්ගේජ් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ටිකම විසඳනවා විතරක් නෙමෙයි සමහර වෙලාවල් වලට මට එක එක්කෙනාගේ Facebook page එක බැලුවට පස්සේ මට කියන්න පුළුවන්. කියන්නේ ප්‍රොෆයිල් එක බැලුවම මට තේරෙනවා ඕගොල්ලන්ගේ vibe එක මොකක්ද කියලා. එතකොට දැන් මම මගේ vibe එක හොයාගත්ත විදිහත් මම ඕගොල්ලන්ට කියන්නම්. ඕගොල්ලන්ගේ vibe එක හොයාගන්නත් මම ඕගොල්ලන්ට උදව් කරන්නම්. මේක මගෙන් FB එකේ සල්ලි හොයන විදිහ මම ගෲප් එකට කට්ටිය ඇඩ් කරනකම් ඕගොල්ලෝ වෙලා නාස්ති කරන්න එපා. අනිත් වැදගත් දේ තමයි මම මේකේ මම ඇවිල්ලා ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය Facebook එකේ කාලය කාපු අනිත් අය එනකන් මේ අපි වැඩේ පටන් ගමු ඉන්න කට්ටිය දැනට 70ක් කිට්ටු වෙනවා වගේ ඉන්නවා ගෲප් එකේ. ඕගොල්ලෝ හැමෝම ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක පේජ් එකක් කරගන්න ඔප්ෂන් එක තියෙනවා. එතකොට ඔයා ඒක බලන්න ඒ කියන්නේ ඕකේ තියෙන්නේ තන හරියටම මේ ඕකේ ඔයගොල්ලන්ගේ සෙටින්ග්ස් වලට ගියාට පස්සේ තියෙනවා ඔයාගෙන් අහනවා ප්‍රොෆෙෂනල් මෝඩ් එක ඔන් කරන්නද කියලා. අන්න ඒක කරගත්තේ නැති අය හැමෝම කරගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මට FB එකේ මෙසේජ් එකක් දාන්න කරගන්න බෑ කියලා. එතකොට මම ඒගොල්ලන්ට කියලා දෙන්නම් මුලින්ම ඒක කරගන්න. දැන් මෙතන එක එක ලෙවල් වල කට්ටිය ඉන්නවා. සමහර අය ඉන්නවා තාම ප්‍රොෆයිල් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා නිකන් 100 200 වගේ ඉන්න කට්ටියත් මම දැක්කා අහලා තියෙනවා. හැබැයි මම ඒගොල්ලන්වත් ඇඩ් කරන්නේ මොකද මම ඔප්පු කරලා පෙන්නන්න දන්නේ මේක කාට වුණත්